ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඒකේ අඩුපාඩු වැරදි මොනවා හරි තියෙනවා නම් කියන්න. මම ඒවා හදාගෙන ඉස්සරහට ඔයාලට වීඩියෝස් අරගෙන එන්න. ඉතින් මම අද ඔයාලා එක්ක ෂෙයා කරගන්න අරගෙන ආවේ ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිදුවන නගරබද මිනිසුන්ට පහසුවෙන් නොදකින අවස්ථාවක් වන ගොයම් අසුන් අවස්ථාව. ඉතින් අපේ ගෙදර පිටිපස්සෙ තියෙන කුඹුරු යායේ මේ දිනවල ගොයම් අසුන් වෙනවා. ඉතින් මටත් හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තොත් දැකපු අයට ගොඩාක් වටිනවා කියලා හිතපු හින්දායි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන්නේ අපේ පුංචි කුඹුරු අක්කර එකමාර මාස ගානක මහන්සි නෙලන කාලය තමයි මේ. සිංහල අලුත් අවුරුද්දට කලින් කොහොමත් අපේ ප්‍රදේශයේ නම් සෑම කුඹරකම වගේ අසුන් නෙලනවා. ඉතින් ඔයගොල්ලෝගේ පැතිවලත් කුඹුරු අසුන් නෙලන්නේ මොන මාසවලද මොන කාලවලද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ යන්ත්‍රය තමයි අපි වී අස්වැන්න නෙලන්නට යොදා ගන්න. දෑකැත්තෙන් කැපුවට දැන් අපිට ඒ වැඩත් ලේසි කරන්න මේ වගේ යන්ත්‍රයක් ලබා දෙලා තියෙනවා. ඇත්තටම මම මේ යන්ත්‍රේ නම නම් දන්නේ නැහැ. මම Google එකේ හෙව්වත් මට හම්බුනේ නැහැ. කොහොම හරි මේකට කියන නම දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. දන්න කෙනාටත් දැනගන්න. සරලව මේ යන්ත්‍රයේ ක්‍රියාවලිය කිව්වොත් ඉස්සරහා තියෙන දැති වලින් ගොයම් ගහ කැපිලා යන්ත්‍රය තුලට යනවා. ඊට පස්සේ යන්ත්‍රය ඇතුළේදී ගොයම් ගහේ තියෙන වී කරල් ටික වී කරලේ තියෙන වී ටික වෙනම ගබඩාව කාමරයක වගේ යන්ත්‍රය ඇතුළේ තියෙනවා. ඒකට ස්ටෝර් වෙලා ඉතුරු වෙන වී ගහ තියෙන, ඒ කියන්නේ ගොයම් ගහ තියෙන ගොයම් ගහ එළියට දානවා. ඔය එළියට දාන්නේ ගොයම් ගහට තමයි හැමෝම අල්ලන් පිදුරු කියලා කියන්නේ. ඕක දැන්න පිදුරු වෙන්නේ නැහැ. ඕක හොඳට කට්ට අවුල් වේලුණාට පස්සේ තමයි පිදුරු වෙන්නේ. ඔය දැන් මේ වීඩියෝ එකේදී පේන්නේ ඒ පිදුරු ගොඩවල් වගේ තමයි කඳු වගේ තියෙන තනිකර පිදුරු. ඕවා තමයි වේලුණාට පස්සේ තනිකර පිදුරු වෙන්නේ. ගොයම් කඳු තමයි තියෙන්නේ. ගොයම් ගස්වල කඳු තියෙන්නේ. ඔක ටික ටික වේලෙන්න තමයි පිදුරු බවට පත් වෙන්නේ. ඒකත් එක්ක මම ගියා අපි පොඩි කාලේ මාළු අල්ලපු නාපු ශ්‍රී ලංකාවේපු පොඩි ඇලමාරියකට. ඕක දැන් නම් ටිකක් සවුත් වෙලා තියෙන මිනිස් ක්‍රියාකාරකම් හින්දා. ඔයාලගෙන් ඉල්ලන්නේ ඔය වගේ චූටි ස්වභාවික ඇලමාරියක තියෙනවා නම් ඒක පිළිසිදුව තියාගන්න. ඒක හැමෝම අල්ලපුවම හොඳයි. ඔය දැන් කිරි පාටට වගේ වතුර වෙලා තියෙන්නේ. ඒක නම් එහෙම මිනිස් ක්‍රියාකාරකමක් හින්දා තමයි උලා තියෙන්නේ. ඒක ස්වභාවික ධර්මයට හානියක් වෙන එකක් නෙමෙයි. ඕක අපි පොඩි කාලේ මාළු අල්ලන්නේ. මේ වතුර උතන් ටික කරලා මාළුව ගෙන්නන මාළු අල්ලන්න හින්දා තමයි ඕක මට සුදු පාටට වගේ බොර කිරි පාටට වතුර හැරිලා තියෙන්නේ. ඒක ඉච්චර ලොකු ඉෂුව එකක් නෙමෙයි. කොහොම හරි වීඩියෝ එකේ අන්තිමට ඇවිල්ලා. මේක තමයි ඉතින් මාස ගානක මහන්සියක අස්වැන්න. මේකෙදි වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගබඩා වෙන වී තියෙන මැෂින් එක ඇතුලේ අන්න ඒකේ ගබඩාවෙන් වෙනම පොඩි පටයක් ආධාරයෙන් එළියට වී ටික පම්ප් කරනවා. ඒ පම්ප් කරනකොට අපි මෙහා පැත්තේ ඉඳලා පෝරුර වලට අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් කිලෝ 25 තියෙන පෝරුර තියෙන කිලෝ 50 තියෙන පෝරුර තියෙන ඒ පෝරුර වලට ස්ටෝර් කරගෙන තියාගන්න තමයි වෙන්නේ. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම ජය වේවා.